අනු ඉන්න. ඉතින් මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා තමයි මේ. ඉතින් ගමට රමක් යනකොට හම්බුණා. ඉතින් දැන් අපි ඉන්නේ ගැරන්ඩියල් අස්සයා වැටුණු කඳුරට ඇවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් අස්සයා වැටුණු ඔය ඉතින් මෙතනින් උඩට තමයි යන්න හදන්නේ. අද ගමට රමක් යන්න ඉන්නවා යාළුවෝ දෙන්නේ. ප්‍රසංග මල්ලිකා සදියා. මේ දෙන්නත් එක්කම තමයි යන්නේ. බොහොම අමාරුවෙන් අල්ලගත්තේ. මොකද අවුරුදු පාටි වලට ගිහිල්ලා අල්ලන්න අමාරුයි අද. ඔය කොහෙ යන්නේ අද? ඉතින් කොහොම අවුරුදු හොඳයිද? අවුරුදු හොඳයි. ගමට රමක් යන්නේ අද නම් වහින පාටක් තියෙන ඉතින්. බලමු අපි ඉක්මනට. පොකට වීඩියෝ එකක් දාන්නත් වෙයි. මේ දෙන්නව අල්ලගන්න තමයි ගොඩක් වෙලා ගියේ. මොකද ලැස්. එන්න බෑ දෙන්නව හොයාගෙන. වහීද? සුවර්ණයි. යාළුවෝ දෙනෙකුත් හම්බුණා. පාරට පඩි පලන් නැගගෙන යන්නේ. කාලෙකින්නේ නගින්නේ. පට්ට මාන්සි. ප්‍රසංගය නම් ගිහිල්ලා. පඩිපල නැගෙන ඇවිල්ලා දැන් පාරකට වැටුණා. දැන් හොඳම ගන්න. ඉන්න අනු ඉන්න. ඉතින් මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා තමයි මේ. ඉතින් ගමට රමක් යනකොට හම්බුණා. ඉතින් කතා කරගෙන හිටියා. කාලෙකින් සෙට් උනේ නේ. කාලෙකින් සෙට් නේ. ඉතින් සන්තෝෂ අපට හැබැයි කාලේ පොඩ්ඩක් මදි වුණා නැත්තම් ඊට හොඳ වීඩියෝ එකක් කරන්න තිබ්බා. සුපිරි වීඩියෝ එකක් කරන්න තිබ්බා. ඉතින් එහෙම තමයි හිතන් ඉතින් බලමු ඉස්සරහට හොඳ වීඩියෝ එකක් කරන්න. අනිවාර්යයෙන්ම. ඉතින් පොඩි එක්කෙනෙක් ඉන්නවා. බයි. මේ කාලේ ඉඳන් හොඳම යාළුවා බොක්කේ යාළුවා ඉතින් මෙයා තමයි. අනුව අපි යන්න දෙන්න. එහෙනම් නැවත අපි යමු. අපි හොඳ වීඩියෝ එකක් කරමු අපේ අnder පරිසරයේ ඉඳලා. සුපිරි වීඩියෝ එකක් ගමු. අපි යනවා එහෙනම්. ජය වේවා. නැවත අපි හරි. දැන් අපි ඉන්නේ ගැරන්ඩියල් අස්සයා වැටුණු
කඳුරට ඇවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් අස්යාවටන ඔය ඉතින් මෙතනින් උඩට තමයි යන්න හදන්නේ. බල්ලෙකුත් ඉන්නවා. මල්ලිලා දෙන්නත් ඉන්නවා. මල්ලිලා දෙන්නත් එක්ක උඩට යන්න හදන්නේ. මාරම ලස්සනයි. අතුරු පාර. කොහොමද ප්ලේස් එක? ඉතින් අපි අර උඩට තමයි අද යන්නේ. මාර ලස්සනයි. ඔයාලටත් පෙන්වන්නම්. පට්ට අත්දැකීමක් වෙයි අද නම්. මේකේ ලොකු කතාවක් තියෙනවා. දැන් ගානකට කලින් වුණ කතාවක්. ඒ නිසා තමයි අස්සයා වැටෙන කඳුර කියලා කියන්නේ. මේ ලස්සනම තැන් හොයාගෙන තමයි අපි යන්නේ. ඉතින් අදත් ඇවිල්ලා ඉන්නේ ඒ වගේ ලස්සනම තැනකට ගැරන්ඩි ඇල්ලේ තියෙන අස්සයා වැටෙන කඳුර. රාමක් තුන්වෙනි එපිසෝඩ් එකක් කරා මේ විදිහට. ඉතින් මෙතනින් අවසන් කරන්න තමයි යන්නේ. ඉතින් ලස්සන දිය දහරාවක් එක්ක අපි සමුගන්න හදන්නේ. තමාත් එක්ක ප්‍රසංග ඉන්නවා, සජියා ඉන්නවා. අපි තුන්දෙනා තමයි ආවේ. ඉතින් ඔයාලට මේ ලස්සන අපි පෙන්නවා. ඇඟිලා තියෙන ලස්සන අපි ඔයාලට පෙන්නනවා. එහෙනම් ඔයාලා පුළුවන් නම් ඇවිල්ලා බලන්න. අනිවාර්යයෙන් ඔයාලට ජය වේවා. අපි මෙතනින් මේ ලස්සන ඔයාලට පෙන්නවා. එහෙනම් අපි මෙතනින් සමුගන්නවා තුන්වෙනි එපිසෝඩ් එකෙන් ගම්වටේ රාමුවක් ඉවර කරනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අනිවාර්යෙන් සමී මීඩියා YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද ලස්සන වැදගත් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් එතකොට. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.